Hi guys. වැඩ ඇරලා ඇවිල්ලා වයිෆ් වෙනකන් මේ ඉන්නවා බස් ස්ටොප් එකට වෙලා. බරු ටිකක් ගන්න තියෙනවා IMS මාකට් එකට යන්න යන්නේ. එනවා දැන් අපිත් ඒක පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔන්න ළමයි ඉතින් මේ වයිෆ් ආවා. අන්න බහිනවා. අපි යන් එහෙනම්. අනේ නාද ලතාවක්. ඔය දෙන්න මඩ. යාද? මේ මොනවාද මේ තියෙන්නේ? හා? අමතකුණා සම්පෝෂාදානගේ අහන්න. මේ බරයි කි. සෝද. හලෝ. ඔක්කොම ඉන චූට්ටක්. ඉතින් ළමයි ඔයාලත් මේ අපේ වයිෆ් වගේ හොඳ පුරුදු වෙන්න මොනාරි කාවම මේ විදිහට ඩස්බින් එකට දාලා දෙන්න. අපි ඉතින් මේකට මොනවා ගන්නවත් මේ ඔක්කොටම කලින් මේක ශ්‍රී ලංකන් සෙක්ෂන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඉතින් මං ගා බරු ටිකක් බලලා ගන්න තියෙනවා නම් ගන්න නැතත් පොඩ අතපත ගාලා හරි එන්න යනවා යම් බලන්න අපිත් එක. මෙතන ඉතින් කුළු බඩු වර්ග හැම එකක්ම තියෙනවා. ඊට පස්සේ බිස්කට්, ටිපි ටිප්, ඔය කේක් අනම්මනම් ලංකාවේ බඩු ගොඩක් තියෙනවා මෙතන. කැලේ තියෙනවා වගේ ලොකු මොනවද? පොලොස් නෝන. පොස් කැල් තියෙනවද ඒක ඇතුලේ? වගේ ඇඳලා තියෙන්නේ. මේ හැම එකම තියෙනවා. මේ මොමෝචා ජෙලි තියෙනවා. මේ තියෙන මේ කිරි පිටි තියෙන නේද? කිලෝ එකක් නෙච්චර. මේ බලන්න. අද ඇඟිල්ල කැපුණා. කොහොමද? මොකේද කැපුණා? සිසර එක. මේක මේ පෙට්ටි ඔය අදලා කත කරලා නේ ඉතින් අපිට වීඩියෝ කරන්න බෑනේ හරියට එතකොට. ඒකත් කරවල තියෙනවා. එච්චර මේක කතයි පෙන්නන්න දෙන්නේ. කියන්නේ මොකක්ද දැන් කියන්නේ? මේකෙන් ගමද? ඒක පොතු තියනවා ඒ පොතු ගන්න ආදයිද? පොතු ඇරලා කන්නේ. ඉතින් පොතු වලද පොතු වලකෝ මෙතන ගියත් ඇයි අපි පොතු වලට ඉන්නේ ගන්නෙ? ගෑනලමගේ මොලේදී. අනේ මොලේ නෙවෙයි කජු ඒ වගේ දෙයක් කන්දින් අර පොත් ඇරලා ඒක කන්දින් තමයි අර තියෙන්නේ. එහෙනම් රට කජු ගන්න. රට කජු කියන්නේ ගස් කඩු වෙනනේ රට කජු. ඉතින් ළමයි මොනවා ගන්න කඩේට ආවත් මේ කජු ටිකක් අරන් යන්න අමතක කරන්න. මොකද ගෙදර හැම වෙලේම කජු නම් වරදින්න. මට හැම වෙලේම පොඩ්ඩ හප ඉන්න තියෙන්න ඕනේ. මගේ ෆේවරිට්. ස්ට්‍රොබෙරි නේ. ස්ට්‍රොබෙරි නා. ඒ චූටි ගන්නව. දැන් ඔයාලට පේනවද? දැන් මේ මෙතන තියෙන ස්ට්‍රොබෙරි නේ. මෙතන තියෙන ස්ට්‍රොබෙරි. මේ වලකක් තියෙනවද? Look at this. නමුඩා අපි මේක තමයි කලින් ගත්තේ ළමයි ටිෂු බොක්ස් ගන්න නම් මේකට වඩා මේ වාසි වෙන ටිෂු බොක්ස් ගන්න නැහැ. ඒ කියන්නේ මේක තමයි ඩිලාම් 15යි එක්ක 500ක් තියෙනවා 500ව පහක් තියෙනවා 2500යි ටිෂු.
අනිත් ඔක්කොම 100 ගණන් 200 ගණන් කොහොම තමයි තියෙන්නේ. අපි දැන් හැබැයි වෙන එකට මාරු දාන්නේ යම් මේක තිබ්බොත් පෙන්නන්න. නැත්තම් මේක තමයි ගන්න වෙන්නේ. අපි දැන් ගන්න මේක තමයි මේක ඇවිල්ලා මේකේ කෑලි පහක් තියෙනවා 1 2 3 4 5 1 600ක් තියෙන ටිෂු. අරකට වඩා ටිෂු 500 වැඩිපුර තියෙනවා බොක්ස් එකක් නෙමෙයි තියෙන්නේ. පිටිකොලයක තියෙන්නේ හතරස් වලද ඒක අවුලක් නෑ යූස් කරන්න පුළුවන්. දැන් අර එහෙම තියෙද්දි තරාලේ අතන ඉඳන් මේ කිං ටිෂු එක ගමු කියනවා ඉන්නේ. ඉතින් සායන පැහැදිලි කිරීමකින් පස්සේ මේක ගන්න අපි එකඟ වුණා. මම මේ ෆෝන් එක දුන්නා. ඉතින් ළමයි බඩු ටික අරගෙන ගෙදර යන ගමන් මේ ෂවර්මයක් කාලා යන්න ආවා. අද ඉතින් රැට උයන්නේ නැහැ. ෂවර්ම එක කාලා ගෙදර ගිහලා ආය බඩ ගිනි වුණා. තාම හරි ඕඩර් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි ෂවර්ම එක ආවේ. දැන් ෂවර්ම එකත් හරීම පොඩි. මේක දැනෙන්නේවත් නැහැ බඩට ගියාම. ඉතින් ළමයි බඩු ගත්තා. බඩු ගන්නේ ඉතින් ටිෂු එකක් ගන්න ගියේ. ටිෂු එකයි කජුයි ගත්තා. පරිප්පුවක් ගත්තා නේ. එහෙනම් අපි ගියා. ඊළඟ වීඩියෝ හම්බෙමු. ජය වේවා. ආදරේ.